කාරු හරි ජීවිතේ හම්බුනහම කෙනෙක් ඒ කෙනා ඔයාව දකින්නේ ඔයාගේ ඇස් දෙකින්, ඔයාගේ කටෙන්, ඔයාගේ සර්වාංගෙන්ම, ඔයා ඇඳන් ඉන්න ඇඳුමෙන්, ඔයාගේ සෙරප්පු දෙකින්, ඔයාගේ ඔරලෝසුවෙන්, ඔයාගේ කොණ්ඩෙන්, කොටින්ම කිව්වොත් ඔයාගේ හිනාවෙන්. වෙල්කම් ටු ආෂන් බ්ලොග්ස්. අද වතුර බොන්න යන්නේ. මේ විල 1 liter motivation. ඔයගොල්ලෝ දන්නවා 1 liter එකක් ඉවර වෙනකන් කතා කරනවා ජීවිතේට අවශ්‍ය දේවල් කියලා. අද කතා කරන්නේ කවුරුරි හම්බුනට පස්සේ නර්වස් වෙන්න එපා. හાર્ඩ් වෙන්න එපා. වෙවුලන්න ගන්න එපා. තරදඬු වෙන්න එපා. මිනිස්සෙක් මූණට හම්බුනහම සොෆ්ට් වෙන්න, hina වෙන්න. පුළුවන් තරම් සැහැල්ලු වෙන්න. අපි මෙහෙම කියමුකෝ දැන්. ජීවිතේ හම්බෙන මිනිස්සු හැමෝම අපි වගේ කට්ටිය නෙමෙයිනේ. අපේ ජාතියේ කට්ටිය නෙමෙයිනේ. අපි වගේ හැදිච්ච වෙරිච්ච කට්ටිය නෙමෙයිනේ. එයාගේ අම්මයි තාත්තයි අපේ අම්මයි තාත්තයි නෙමෙයිනේ. ඒතකොට එයා හැදිලා තියෙන විදිය වෙනස්. අපේ පෞල් පරිසරය වෙනස්. ඔයාගේ පෞල් පරිසරය වෙනස්. ඔයාගේ සමාජය වෙනස්. එයා එන සමාජය වෙනස්. කැම්පස් එකේ ගත්තත්, ඔෆිස් එකේ ගත්තත්, ඉස්කෝලේ ගත්තත්, පාරේදී ගත්තත් යන එන ඕනේ තැනක හොඳට කාම්ලි බලන්න, හොඳට hina වෙන්න, softly hina වෙන්න, friendly කියලා පෙන්නන්න. ඔයාලට friendly වෙන්න දන්නේ නැත්නම් friendly වෙන්න කොහොමද කියලා Google එකේ search කරලා බලන්න තියෙනවා. friendly වෙන්න කියන්නේ hug එකක් දෙන්න. Just hug them and say them that you love them. කියන්නේ යාලට ඔයා ගැන මට යහපත් හැඟීමක් තියෙනවා කියලා. ආදරණීය කෙනෙක් වෙන්න. බොහෝ වෙලාවට කතා කරන්න කලින්, වචනයක්වත් කතා කරන්න කලින්, පෙනුමෙන්, රූපෙන්, ඔයාගේ හැසිරීමෙන්, ඔයාගේ හිනාවෙන්, ඔයාගේ ඇස් දෙකෙන් මිනිස්සු ආවම ඉන්නේ. මම බොරුද කියන්නේ කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒක තමයි ඇත්ත කතාව. හොඳ බොහොම මෙඩිසින් පටන් ගන්න කාබන් හම්බුනට පස්සේ. ඔයා කාට හරි හොඳ වෝම් හග් එකක් දුන්නා පස්සේ වෝම් හිනාවක් දැම්මට පස්සේ ඒ මනුස්සයාට හිතනවාද ඊයනේ මම ඉන්නේ මේ සේෆ් මනුස්සෙක් එක්ක කියලා. මම ඉන්නේ මේ හොඳ යහපත් පරිසරයක, යහපත් වටපිටාවක හොඳ මනුස්සෙක් එක්ක. හොඳ ආශ්‍රයයක් මම දැන් කරන්නේ කියලා ඒ මනුස්සයාට හිතෙනවා. මෙතනින් එහාට මට මේ මනුස්සයාගෙන් පීඩාවක් වෙන්නේ නැහැ කියන හැඟීම දෙන්න. මනුස්සෙක් හම්බුනට පස්සේ කාටවත් පීඩා කරන්න ලඟ වෙන්න එපා කිසිම හේතුවක් හින්දා. hina වෙන්න. real smile එක දෙන්න. be real. හිනාව දෙන්න. ඔයාට නැචරලි ඕගනික් ඔයා කොහේ හරි කාට හරි දෙන හිනාව තියෙන්නේ. ඔයාගම කෙනෙක්ට දෙන හිනාව තියෙන්නේ. ඕනේ කෙනෙක්ට හිනාව දෙන්න. ඔයා සුළු පිරිසකට දෙන හිනාව ඔයා වැඩි පිරිසකට දෙන්න. ඔයාට පෙරලා වැඩි පිරිසකින් ඒ හිනාව ලැබේවි. ඔයා හැමදාම සුළු පිරිසක් එක්ක විතරයි හිනා වෙන්නේ. ඔයා හැමදාම හිනා වෙන කාත් එක්කද කියලා ඔයා දන්නවා. අම්මයි තාත්තයි අයියයි අක්කයි ගෙදර ළඟම යාළුවෝ දෙන්නයි තුන් දෙනයි ඔය තුන් හතර දෙනා. ඒකනේ ඔයාගේ හොඳම හිනාව. එහෙම නෙමෙයි. ඒ හිනාවම හැමෝටම දෙන්න. එයාලා ඔයාට රවන්නේ. ඔයත් එයාට රවන්න හින්දා. රවන්න එපා. Smile is your key. කරුණාවන්තකම, confidence එක, ඊට පස්සේ තමන්ගේ කියන හැඟීම ඒක හිනාවෙන් දෙන්න පුළුවන්. natural හිනාව දෙන්න. මොකද වතුර පෙවුන්නේ නැහැ වැඩි. හෙට ඩුබායි යන්නේ දවස් 3කට ශරීර ජුවලරි එකේ අයිතිකාරයෙක්. he's calling me now. hello. hello. කීයද flight එක? ටිකට් එක බැලුවේ නැද්ද? උදේ 10ටද? උදේ 10ට. Yeah. Shall I make a call to you? I'm doing a vlog. Okay. You'll be done by 3? Yeah. Let me call you. Alright. Kala, see you. Bye. Bye. දිරි vlogs ටික ඩුබායි ඉඳන් දාන්න වෙනවා. වතුර බොනවා ඩුබායි කියලා බය වෙන්න එපා. මේ කියන්න ගිය දේ අමතකුණානේ. ඒක ඉවර කරන්න එපා. පටන් ගත්ත දේවල් ඉවර කරන්න හොඳ නැහැ. කොච්චර වැඩ ආවත්. සාරාංශ කරන්නම් අත කිව්ව දේවල් ටික. ඔයගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක වැදගත්. ඔයාලට තප්පර 5යි 6යි ලැබෙන්නේ ඒ ඉම්ප්‍රෙෂන් එක දෙන්න. ඉතින් ඒක නිසා ඒ තප්පර 5 6 ඇතුළත ටක ගාලා ඒක දෙන්න ඕනේ. ඒ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක හොඳ ඉම්ප්‍රෙෂන් එක දෙන්න ඕනේ. මම අර මුලින් කිව්ව දේවල් ටික. ඔයා කතා කරන්න කලින්, ඔයා මූණ දෙන්න කලින්, ඔයාගේ ශරීරය බයක් කියනවා කියලා ඔයා හැමතිස්සෙම තේරුම් ගන්න. ඔයාගේ ශරීරය තමයි මුලින්ම ඉස්සරහින් එක්කෙනාට කතා කරන්න පටන් ගන්න. ඔයාටත් කන. හිනාව, S2 ඊට පස්සේ නිවැරදි ඉරියව්ව, හොඳ අයි කන්ටැක්ට් තව මොනවාද ඕනේ. අයි කන්ටැක්ට් කියන්නේ හොඳට S2 දිහා බලලා කතා කරන්න ඕනේ. කතා කරද්දි කාටවත් මෙහෙම උඩ බලනවා නම්, මෙහෙම කතා කරන ගමන් ආයෙත් උඩ බලනවා නම්, එයාගේ බොහෝ වෙලාවට එයා එක්ක ලෝකවල ඉන්නව වෙන්න පුළුවන්. හරියට හරි එකෙන් ඔයාත් එක්ක නැති වෙන්නව වෙන්න පුළුවන්. නිසා මේ අයි කන්ටැක්ට් එක තියාගෙන හරියට S2 දිහා බලන් කතා කරන්න. එතකොට එයා කියන දේ ඔයාට තේරෙනවා, ඔයා කියන දේ එයාට තේරෙනවා. හොඳට වතුර බොන්න. ලීටර් එක ඉවරයි. ලීටර් එකක් නෙමෙයි, දෙකක් නෙමෙයි, තුනක් නෙමෙයි. පුළුවන් තරම් බොන්න. Take liquids. හොඳ liquids. මම බොන්න පටන් ගත්තා. 1 liter motivation එක. ඔයාලට motivation එකක් දෙන ගම මමත් ඇඟ hydrate කරගන්නවා. ඉතින් ඔයාලත් වතුර බොන්න. ඒ වගේම ඔයාලගේ ජීවිතේ, ඔයාලගේ career එක hydrate කරගන්න. ඊළඟ vlog එකෙන් හම්බෙමු. එහෙනම් මේ subscribe කරලා follow කරලා ඔක්කොම කරලා තියාගන්න. මේ වීඩියෝ එක ඔයාගේ ජීවිතේ වෙනස් කරන වීඩියෝ එක වෙන්න ඕනේ. හෙටත් ආයෙ අලුත් vlog එකකින් හම්බෙමු ඩුබායි වලදී. ජය වේවා. subscribe பண்ணங்க.